ඉන් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CL Fun Box YouTube නාලිකාව තුලට. ඉතින් කලිසම ගලවන් ට්‍රිප් එකක් යමුද. ඉතින් ලන්ඩන් වල මේ ඉරිදා වෙන්න යන පට්ටම වැඩක් තමා මේ සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ ලන්ඩන් වල ඉන්න අය මේ ගියපු ඉරිදා එනම් ජනවාරි 11 වෙනිදා හරිම අමුතු දර්ශනයක් දකින්න ලැබෙනවා. මොකද එදාට තමා මේ ලෝකයේ ප්‍රකට No Trains Tube Ride කියන ඉවෙන්ට් එක ආපහු පටන් ගන්න යන්නේ. ඉතින් මේ ඉවෙන්ට් එකේ තියෙන විශේෂත්වය තමා මිනිස්සු සීතලට උඩින් කෝට් තොප්පි සහ ස්කැප් දාගෙන හිටියට කෝච්චියේ යන අය නම් යටට කලිසමක් හෝ සායක්වත් අඳින්නේ නැහැ. ඉතින් මේකේ තියෙන සුපිරිම ආතල් එක තමා වෙනදා විදියටම කිසි දෙයක් උන්නේ වගේ ඒ කෝච්චියේ ෆෝන් එකක් හෝ පොතක් කියව යන එක තමා මෙයාලට කරන්න තියෙන්නේ. ඉතින් කිසිම ලැජ්ජාවකින් තොරව මෙයාලා යට කලිසම විතරක් ඇඳගෙන මේ කෝච්චියේ යනවා. ඉතින් මේ වැඩේ මුලින්ම පටන් අරන් තියෙන්නේ නිව්යෝක් වල උනාට දැන් මේක මුළු ලෝකෙ පුරාම ප්‍රසිද්ධ ප්ලැට්ෆෝම් එකක් වෙලා ඉවරයි. මිනිස්සුන්ගේ එදිනෙදා කාර්යබහුල ජීවිතයට පොඩි හිනාවක් සහ පුදුමයක් එකතු කරවන එක තමයි මෙතන ප්‍රධාන අරමුණ. මේකට සහභාගී වෙන අය අනිවාර්යෙන්ම අනිත් මගීන්ට කරදරයක් නොවෙන්නත් නීති විරෝධී දේවල් නොකරන්නත් වග බලා ගන්න ඕනේ. ලන්ඩන් වල යුනයිටඩ්ස් ගෲප් කෝච්චි පද්ධතිය පාලනය කරන අය නම් මේකට නිල වශයෙන් සහයෝගයක් දෙන්නේ නැති වුණාට එයාලා මේක තව තහනමට ලක් කරලා නැහැ. හැබැයි අනිත් අයට අපහසුතාවක් වෙන විදියට හැසිරෙන්න බෑ. ඉතින් ඔයාලා දැන් පොඩ්ඩක් හිතලා බලන්නකෝ මේ වගේ එකක් ලංකාවේ වුණා කියලා. හවස 5 මාරේ මරදානේ යන ඔෆිස් කෝච්චිය හරි පැක් වෙලා යන රතු බස් එකේ හරි කට්ටිය මෙහෙම කලිසමක් නැතුව ගියොත් කොහොමද තියෙයිද? අපේ රටේ මිනිස්සු නම් මේක දැක්කාම ෆොටෝ ගන්න ගනි නැත්තම් පොලිසියට කෝල් කරයිද? කට්ටිය මොකද හිතන්නේ? ලංකාවේ මේ වගේ අමුතු දේවල් තිබ්බොත් හොඳයි නේද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තුරු සියලුම දෙනාට සුබම සුබ දවසක්.